බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් පිරිවරාගෙන මේ පෘථිවියේ ඉඳලා අහසින් තව්තිසාවට වඩින දවසයි. අපිට අදෘශ්‍යමාන වූ මහ සුවිශාල වූ පර්වතයක් තියෙනවා, මහමේරු පර්වතය කියලා. ඒ පර්වතේ මුදුන වෙන තැන තමයි මේ තව්තිසාව තියෙන්නේ. ඔය මහමේරු පර්වතේ පාමුල නන්දෝපනන්ද කියලා නාගරාජයේ දරණලාගෙන අපි රහතන් වහන්සේලා අහසින් වඩිනකොට රහතන් වහන්සේලාගේ පාවල තිබ්බ දූවිලි අහසින් වැටිලා නන්දෝපනන්ද නාගයාගේ ඇඟට වැටුණා. ওই නාගරාජවරු සුළු දෙයටක් තිපෙනවා. තමාට අවමන් කළා කියලා හිතනවා. ඊට පස්සේ මේ ශ්‍රමණයා මගේ ඇඟටත් වැලිහෙගෙන මේ යන ගමන මම යන්න දෙන්නේ නැහැ කියලා මහමේරු පර්වතයේ වටේ දරණලාගෙන මුළු දිව්‍ය ලෝකෙටම වැහෙන්න පෙනී පිප්පුවා. පේන්නේ නැහැ දැන්. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි වෙනද පෘථුවියෙන් මෙතරම් දුරක් අපි එනකොට අපිට තව්තිසාව පේනවා. අද තව්තිසාව පේන්නේ නැහැ කිය. පින්වත් මහණෙනි, නන්දෝපනන්ද නාගයා කිපිලා පෙන ගොබයක් දරාගෙන අපේ මඟ අහුරනවා. ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කියා හිටිය, ස්වාමීනි අපි ওই නාගයාව দমনය කරන්න. එපා පින්වත් මහණෙනි, එපා. ඔය නන්දෝපනන්දට තියෙන 이르දිය තාම ශනිකව ගන්න පුළුවන් 이르දියක් තියෙන්නේ. භයානකයි ඔහු සමග යුද්ධයට යෑම. මොග්ගල්ලාන ඔබට ඒක සුදුසුයි. ඒ කියන්නේ වෙන රහතන් වහන්සේලා සමාධියට සංවර්ධිනවටත් වැඩිය වේගෙන් ඇඟෙන් දුම පිට කරලා ඊළඟට ඇඟෙන් ගින්දර පිට කරන්න සමාධියකින් සමාධියකට යන්න ඕන. ඒතර රහතන් වහන්සේ නමක් ඇඟෙන් දුම පිට කරලා ගින්දර පිට කරන තේජෝ ධාතු සමාපත්තියට යන්න කලින් අරයා අනිත් 이르දිය පානවා. ඒතර මේ රහතන් වහන්සේට කාලෙ මදි. හැබැයි නන්දෝපනන්ද නාගයාගේ 이르දියට වැඩි වේගෙන් වැඩ කරනවා මොග්ගලම් මහරහතන් වහන්සේ. ඒ නිසා මොග්ගල්ලාන ඔබ යන්න කිව්වා. මොග්ගලම් මහරහතන් වහන්සේ ඒ ෂණයෙන් මේ මොහොතෙන් අර පර්වතයේ දරණලාගෙන පෙනෙන් දිව්‍ය ලෝකේ වාගෙන හිටපු නායාගේ ඇඟට උඩින් තමනුත් නයික් විදියට වෙස්මාරු කරගෙන තමනුත් දරණලාගෙන අරයාගේ පෙනේ උඩින් තමන්ගේ පෙනේ තියලා මිරිකෝ. ඉරකරන නන්දෝපනන්ද බැලුවා මේ මොකෙද්ද මේ කියලා හිටපන් කියලා ඉක්මනට ඇඟ මාරු